හයි යාළුවනේ. අද අපි හිරුංගු මණ්ඩියේ ඉරුංගු ටික කාලා හැබැයි මේ ගිරව් කාලා අපි අද ඉරුංගු ටික නෙලා ගන්න හැදුවේ. අපි බලමු ඉතින් ඉරුංගු කරල් කොහොමද තියෙන්නේ කියලා මගේ වගාවේ. සේරම අද ඉරුංගු ටික කඩනවා. අපි කඩමු. යා. මේ තියෙන්නේ කාපු කරල මේක එකක් ගලවන්නකො මේක. ඔව් බා. මේ තියෙන්නේ කාපු කරල. හොඳට රහිලා තියෙන්නේ. ගලවන්න. හොඳට කිරි වැදිලා තියෙන්නේ කරලේ. මේක නම් මාරු රසයි. අපි ඉතින් කරලක් පුච්චම් කරනවත් මම පෙන්නන්න. ඔයාලා කූඩේ අරන් යනවද? ආවොත් මට ආන්න වෙනවා. ඔක්කොම සේරකම ගෑවෙනවා මේවා. ගේන්න ඔහොම. අර වටින් අරන්. ගිරවුන්ටත් කන්න තියන්න ඕන. අනිවාර්යෙන් අපි ගිරවුන්ට නම් කන්න තියන්න ඕන. මොකද දැන් අපි හැදුවොත් තමයි සතෙක් කන්නේ. අපිට බේර ගන්න බැරි එක වෙනම කතාවක්. අපි ඒ වුණාට සතුන්ට කන්නත් තියන්න ඕන. නැත්තම් පව්වේ සතුන්ට. ඔම. කාපු කරල් දෙක තුනක්ම තියන්න හොඳ. සතුන් කාපු තියන්න. එතන කරල. පැහිලා නෑ ඔය. පැහිලා. කඩන් පැහිලා තියෙන්නේ. ඔහෙන් එන්න හොඳේ. ඔය පැත්තෙන්. මගේ ඉතින් ඉරුංගු මණ්ඩිය තමයි අද ඉතින් අස්වැන්න නෙලා ගන්න දවස. අපි ඉතින් මේක ඉතින් ජොලියටත් එක්ක තමයි හැදුවේ. මේක අපි පාරේ තියන් වෙළඳන් කරන්න අරන් යනවා දෙන්නත් එක්ක. කූඩේ තමයි. අපි හිතුවටත් වැඩි අපේ ඉරුම් කරල් අපිට ලොකු වෙලා තියෙනවා. මේ කරල් අපි සතුන්ට යන්න තමයි තියලා තියෙන්නේ. සතුන් කනෝ ඒ කරල්. අපිට ටිකක් තියාගෙන අපි සතුන්ට ටිකක් තියනවා. නැත්තම් හොඳ නෑනේ. අනිවාර්යෙන් තියන්න ඕන සතුන්ට නම්. පේඩියෙන් පේඩිය කැඩුණා ලේසිනේ. ඒ පැත්තෙත් කාලානේ. කාපු කරල් තියන්න හොඳේ. කාපු කරල් තියන්න උණ්ඩම කන්න. ඔක්කොම කරලා 100ක් වගේ ඇත්තේ නේ.
අපි ගස් කීයක්ද හිටුවේ? ගමතරට අහුණා නේකයි මේ ගස් සවුත් උනානේ. ගස් 400ක්ද හිටුවනේ. අයියෝ මගේ අතින් කොණ්ඩේ කැඩෙනවා අවුලක් නැද්ද? කවන්න. අපේදී ඔන්න අර ටික දාගන්න. මේ තියෙන්නේ සතුන් ඉතුරු කරපුවා. අපිත් ඒගොල්ලොන්ට අපි වගේම ඒගොල්ලොත් කන්න ඕන මේ ඉතුරු කරපු කරල් තියෙන ගොඩක් තියෙනවා. අපි ඉතින් ඒගොල්ලොන්ටත් තියලා අපිට කඩා ගත්තා. තියෙන එකටෙන් තියපුවා. අපි යා ඔය තියෙන්නේ ඉරුංගු කරලේ කොණ්ඩේ. මා ලස්සන පාඩක් තියෙන්නේ. එකම විදිහට මල් ටික තියෙන්නේ හැදිලා. ඔක්කොම එක සයිස් ගස් ටික වටේටම. මේකෙත් එහෙමයි. මට වඩා උසයි. අමුතු සුවඳක් එනවා මේ ඉරුඟු මල් වලින්. කොණ්ඩේ නම් මාර ගතිය. නිකන් බූල්ලයක් වගේ. මම වටේටම ගිහිල්ලා පෙන්නන්න. මේ දින කීකින්ග මේ ඉරුඟු කඩන්නේ? දවස් 60න් තමයි ඉරුඟු කඩන්නේ. මෙන්න මේකත් යාන්තම් කාලා. මේක ඉතින් ඒගොල්ලොන් තමයි. ඔය ඒ අනේපා එකක් තියන් සතුන්ට. කියන්නේ කාලා තියෙන්නේ. මේ මෙහෙ චුට්ට කොටේ යනලා. ඒ තියෙන්නේ කාපු කරල්. ඒ කරල් දෙකම කාලා. ඒ කරල් ඉතින් දෙකම ඒගොල්ලොන්ටම තමයි ඉතින්. ඒ හැංගිලා කන්න හැට්ටන් වලින් තමයි ඇවිල්ලා කාලා තියෙන. ආරකත් කාලා. තේරෙනවනේ. මේකත් කාලා. අපි ඉතින් මේකත් ඉතින් ඒගොල්ලොන්ටම තමයි. එහෙම තමයි ඉතින් හැමදේයක්ම ඉතිරි කරන්න බෑ. ඒගොල්ලෝ සතුන් ඉන්න ඕන. ඒගොල්ලොන්ට කන්න දෙන්න තියන්නත් ඕන. අපි කන්නත් ඕන. නැත්තම් මේක ඉතින් ස්වභාවයෙන්ම සතුන්ට ටිකයි මනුස්සයන්ට ටිකයි. මත් එක කරලා කඩන්න හැදුවේ බලන්න. මම හදාපු යස්නේ බලමු. මේක අර කඩලා සුපිරි. හැබැයි සුපිරියට මම එකක් කහනවා. එකක් සුපිරියට මම කහනවා. මගේ මොන පැත්තේ බැලුවත් පස් පොඩ්ඩක් පේන්න තැනක් නැහැ. මං හැමතැනම ගොවිතැන් කරලා තියෙන්නේ. මං ඉතින් අනිවාර්යෙන් ගොවිතැනට ආදරේ. හැමතැනම මං වගා කරනවා. මහ පොළොවේ චුට්ටක් තියෙනවා නම් එතන අපිට මොනවා හරි දෙයක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ඉස්සෙල්ලා කෙහෙල් මණ්ඩියක් තිබුණේ. ඒ කෙහෙල් මණ්ඩියේ අස් කරලා පැත්තකට දාපු ටික තමයි මේක. දැන් මං කොහොම ඇදලා
පැත්තකට කොට ගහලා තමයි මේ ටිකෙත් ආපහු මුලින් ඉඳන් පලා දාන්න තියෙන්නේ. මේ හොම ඉරුඟු ටිකත් එක්කම අයින් කරාම පලා දැම්මා. මම දැන් ඉතින් ඉන්නේ මගේ පුංචි ඉරුඟු මණ්ඩියේ. දෙන්නත් එක්ක ඉතින් අස්සන්න නෙලා ගන්නවා. ඉතින් මම නම් ඉතින් කඩන්නේ නැහැ. මගේ වයිෆ් තමයි කඩන්නේ. අපි මේ ගස් දෙනෝ කිරි හරක්ට දෙන්නේ. අපි මේවා දැන් මං කියනවා මගේ ඉන්න අයියා කෙනෙක් එයාට කියනවා ඔක්කොම ගස් ටික කපාගෙන යන්නේ කියලා. අපි ඉතින් ඒකත් සතුන්ට දෙනවා ඉතින්. කිරි සතු තමයි මේවා කන්නේ. පැහිලා තියෙන්නේ ඔක්කොම. ඔව් පැහිලා තියෙන්නේ. පැහිලා කියන්නේ ගොඩක්ම මේ රුවන් පස්සේ කන්න බෑ කිරි ගහක් නැති වෙනවා. මෙන් ඔහට මග ඇල්ල තියෙන හොඳේ. ඒව තියෙන්නේ නේ පැහිලා මදි මහත්තයා. බලන්න එකක් කඩලා බලන්න මේව කරලා. කඩන්න නෑ නෑ එකක් කඩලා බලන්න එකක් කඩන්න එක ලපිටි කරලා හොඳයි කඩන්න එකක් කඩලා මේ සුද්ධ කරන්න. මොන මේ පැහිලා නැහැ කියලා කියනවා බලමු අපි. පැහිලා නැත්නම් නෑ හොඳ සරුවට කරලා හැදිලා තියෙනවා. හොඳට කිරි වැදිලා තියෙනවා. ඒකට එන ගේමක් දෙන්න ඕන ඉතින් ගොවිතැන් කරන්න. කට්ටිය හිතන් ඉන්නේ ලේසිය කියලා. ලේසි නෑ අර දැනුත් ඇවිල්ලා අඬනවා. අන්නර පැත්තේ ඉන්නෝ ගිරව් සෙට් එකක්ම ඉන්නවා. අපි ඒගොල්ලොන්ට අනිවාර්යෙන් තියනවා. ඒ කට්ටිය කාපු ඉඳුල් කරපු කරල් ඒ කට්ටියන්ටම තියලා තියෙන්නේ. අපි ඒවට අතක්වත් තියන්නේ නෑ. ඒගොල්ලොන්ට තාන්න කෑ ගහන සද්දේ ඇහෙනවා. දැන් මං මේක ගස් ටික කපලා ඉවරනාන් පස්සේ මේකෙත් මම පලා තමයි දාන්න හිතන් ඉන්නේ. මට මේ පටියෙන් පලා ටික දාගන්න හැකි. මේක නම් බෑ මට විතර තනියෙන් අල්ලන්න බෑ කුඩේ. ඔව් ඇල කරලානේ ගන්න වෙන්නේ. ඉතින් යමු පැත්තේ. පේලිය කඩන්න නැත්තම් මගේ අරනෝ. ගස් දෙනින්න එපා. අපි යමු අර පැත්තට බලන්න. කාර 50ක්ද තියෙන්නේ? ඔව්. කොණ්ඩේ කැඩුණානේ. අපි ඉතින් දැන් ඉරුඟු ටික ගන්න හදන්නේ. දෙන්නත් එක්කම ඔන්න ටික අස්වැන්න නිලාගෙන ගෙදර අරන් යනවා. අපිට අරන් යන්න තියෙන්නේ ඉතින් මගේ තුඹවා ගාව මැදින්ම තමයි. අපි අද තුඹ ටිකට පොහොර දැම්මා. අපි දැන් දවස් දෙකක් තිස්සේ ඉඳන් ඇස්සා. ඒකත් කොලටි කරලා තියෙන්නේ. අපි මහා පොළොව ගානට ලස්සනට ඇහැගත්තා මගේ තුඹ වගාවේ කොලටි. ඒ ටික දැන් ගානට හලා ගත්තා මෙතනින්. අපි ඉතින් බලමු. අනිත් ටිකත් කඩාගෙන එනකම් යන් බලන්න අපි මේ පැත්තට. ඉතින් මට කියන්න දේ ඉතින් ඔයගොල්ලොන්ටත් මේ වගේ ගොවිතැන් කරන්න කට්ටියක් ඉන්නවා බැරි කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ඉඩ තියෙන්න එපායි මහ පොළොව තියෙන්න එපායි ගොවිතැන් කරන්න නැත්තම් බෑනේ. අනිවාර්යෙන් ඉතින් මහ පොළොව තියෙනවා නම් ඔයා ඕක අරන් එන්න. අනිවාර්යෙන් ගොවිතැන් කරන්න. මේකත් මාර් නිදහස් ගොවිතැන් කියන්නේ. ඉතින් ආපහු සෙට් වෙන්න තියෙන ඉතින් ඉරුඟු මණ්ඩියටම කහනවා ඉතින්.
පුල්ල අමාරුයි මට නම් ඉතින් මම නම් යන්නේ නැහැ ඉතින් ඉරුඟු මණ්ඩිය ඇතුළට කසන්න ගන්නවා. මේක කතා කරලා කියන්නත් ඕනනේ. ඉරුඟු ගස් ටික අරන් යන්නේ කියලා. බේලුවා අම්ම මේ මහත්තයා කරල් පෙරක් තියෙනවනේ තව. කොහෙද ඈ මේ චූටි කරල් පෙරක් තියෙනවනේ. ඒ කරල් පෙර අතේ ආයෙත් හරි කමන්නේ කඩලා දෙන්න පුළුවන් නේ. දැම්ම කියන්නේ මොකක්ද? ඉතින් අද ඔක්කොම කඩමු නැත්තම් අද ඔක්කොම කඩලා වැඩක් නෑ. මේවා පැහිලා නැති කරල් තියෙනවනේ. හරි ඔය පැහිච්ච නැති කරලා මට පෙන්නන්නකෝ මම කඩලා පෙන්නන්න. ඒක දැන් ඔයාගේ බලාපොරොත්තු කරලා කීයකට දෙන්නේ? බලමු අපි.